ඔන්න ඒක ගෙදරක ගෙවිලියා. ඒ ගෙදර ඉතින් ඉන්නකොට දුරින් නෑදෑ පිරිසක් ආවා. තමන්ගේ ප්‍රියමනාප. එතකොට මෙයා ආසයි. ඔන්න තමන්ගේ ආසයි කියන්නේ එයාගේ ප්‍රියමනාප දෙයනේ. එයා ආසයි ඥාතියින්ට හොඳට සංග්‍රහ කරන්න. මස් ව්‍යංජනයක් එක්ක කෑමක් දෙන්න ආස කළා. ඊට පස්සේ මෙයා කළේ කැත්ත අරගෙන ගිහිල්ලා එයාලගේ එළු පට්ටියෙන් එළුවෙක් අරගෙන එළුවගේ බෙල්ල කැපුවා. ඒ අයට කෑම වේලක් දීලා හරි සතුටුයි දැන්. එතකොට ඒ ඥාතීන් සතුටු වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස පහසෙන් එයා තෘප්තිමත් වුණා. අර මේ ස්ත්‍රිය. ඒ වුණාට ඊළඟ ජීවිතේ ඉඳලා ඊළඟ ජීවිතේ නිරේ ගියා. අර එළුවගේ ඇඟි ලොම් ගානට බෙල්ල කැපෙනවා සංසාරේ. එළුවෙක්ගේ ඇඟේ තියෙන ලොම් ගාන කීයක්ද? සතුරේකට ඔච්චර බෙල්ල කපන්න පුළුවන්ද අපේ? සතුරේකට පුළුවන්ද ඔච්චර බෙල්ල කපන්න අපේ? දැක්කද තමන් කරපු ප්‍රාණඝාතයෙන් ඒක කළේ. තමන් මේ කයෙන් සිතෙන් කයෙන් වචනෙන් දුෂ්චරිතේ යෙදෙනවා කියලා කියන්නේ පින්වත්නි සතුරෙකුටවත් කරන්න බැරි මහා විනාශයක් තමන්ම තමන්ට කරගන්නවා. මොකද කරන්නේ ඉතින්?